ජීවිතයේ සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්න හිමි ඔබට 2026 වර්ෂයේ කොහොමද? ඔබගේ ජීවිතයට ඔබගේ සෞඛ්‍යයට මොන වගේද මේ වෙන්න යන්නේ? ඉතින් මේ පිළිබඳව අපි කතා කරමු ඉස්සරහට. ඔයාලට පුළුවන් මගේ විශ්ව පලාපල YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නැරඹීමේ හැකියාව පවතිනවා. කන්‍යා ලග්නයේ හිමි ඔබගේ ජීවිතයේ ප්‍රධාන වශයෙන්ම මට කියන්න තියෙන්නේ ඔබගේ ලග්නයට අනුව යුග දිවියේ යම් කිසි ගැටලුකාරී තත්වයන් තිබුණා නම් ඒ හැම දෙයකටම තිත තියෙන වර්ෂයක් තමයි 2026 වර්ෂය කියලා කියන්නේ. කන්‍යා ලග්නයේ හිමි ඔබ පිළිබඳව කතා කරනකොට මම කරුණු හතරක් මූලික කරගෙන කතා කරනවා. මොකද ඔබගේ ජීවිතයට ඔබගේ ගෘහ ජීවිතයට ඔබගේ රැකියාවට ඒ වගේම ඔබගේ අනෙකුත් සෞඛ්‍ය පිළිබඳව මේ කියන්නා වූ කරුණු කිහිපයක් පිළිබඳව කතා කරනවා. මම ඒ නිසා ඔබගේ පහසුව සඳහා කරුණු හතරකට වෙන් කරලා මේ ලග්න පලාපල 2026ටම පූර්ණ ලග්න පලාපල කතනයක් තමයි මේ වීඩියෝ එකෙන් ඔබට අරගෙන එන්නේ. ඉතින් මම කතා කරන කරුණු හතර තමයි පළවෙනි එක ගෘහ ජීවිතය, දෙවෙනි එක තමයි රැකියාව, තුන්වෙනි එක අධ්‍යාපනය, හතරවෙනි එක සෞඛ්‍ය. ඉතින් මෙන්න මේ කරුණු පිළිබඳව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට යම් කිසි අපලයක් බලපාන්නට තිබෙනවා නම් මේ දේවල් නැති කරගන්නේ කොහොමද? ඒ දේවල් निराකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම වීඩියෝ එකේ අන්තිමේට සඳහන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඔබගේ ජීවිතය සුවපත් කරගන්න, සාර්ථක කරගන්න, ගෘහ ජීවිතයේ ඉතාමත්ම සුන්දර කරගන්න මේ වීඩියෝ එක ඉතාම වටිනවා කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු ඔබගේ ජීවිතය පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මූලිකවම ඉස්සල්ලා මම ගෘහ ජීවිතය කියන මෙන්න මේ කාරණාව පිළිබඳව. ඉතින් සුරගුරු භාග්‍යස්ථානගතව සිටීම නිසා ඔබගේ ජීවිතයේ මෙතෙක් නොවුණු විශාල ලාභයක් ඔබට සිද්ධ වෙන්නට තිබෙනවා. විශේෂයෙන් ඔබගේ යුග දිවියේ ගැටලු තිබෙනවා නම් ඒවා निराකරණය වෙන යහපත් වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ලග්නාධිපති බුධ වික්‍රමස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ වන වසරේ මුල් මාස 3න් පස්සේ ඔබට මෙතෙක් පැවති සියලුම ගැටලු වලින් ඔබ විශාල වශයෙන් වැටකාපු කෙනෙක්, ඔබ ගොඩක් හොඳ කරන්න ගිහිල්ලා ඔබ අන්තිමේට නරක වෙච්ච, ඔබ අන්තිමේට අර හොද්දට දාපු කරපෙච්ච කොලයක්, රම්ප කොලයක් වගේ ඔබ කොච්චර රස කළත් තමන්ගේ ජීවිතෙන් අනිත් අයගේ ජීවිත සුවපත් කළත් තමන් අන්තිමේට පැත්තකට විසිකෙච්ච කෙනෙක් තමයි ඔයා. ඉතින් අන්න ඒ වගේ ඔබ මේ වෙලාවේ වැටලා ඉන්න කෙනෙක්. ඉතින් ඔබට එක පිම්මෙන්ම නැගිටින්න පුළුවන් වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඒකට හේතුව තමයි සුරගුරු භාග්‍යස්ථානගතව ගමන් කරන නිසා. ඒ වගේම තමයි ඊටාම සාර්ථකමත්ම පෙන්눔 කරන මේ කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා මාර්තු මාසයෙන් පස්සේ. සෙනසුරු 7 වෙනිට පිවිසුණත් එය අසුබයක් වෙන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා 3 වෙනි මාසයෙන් පස්සේ ඔබගේ ජීවිතයේ ලොකු වෙනසක් දකින්න. හැබැයි වෙනස දකින්නවා කියලා ඔයා තමන්ගේ ව්‍යාපාරයේ, තමන්ගේ රැකියාව පිළිබඳව කටයුතු කරනකොට ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරන්න ඕන වර්ෂයක්. ඒ වගේම තමයි ඔබගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ විවාහ කටයුතු, අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා කටයුතු, විශේෂයෙන් ඔබගේ දරුවා විදේශගත වෙන්න ඉන්නවා නම් ඒ කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබගේ දරුවා යම් කිසි විදිහකින් විශ්වවිද්‍යාලයේ සඳහා වරම් ලැබලා ඉන්නවා නම් ඒකින් අනිවාර්යයෙන්ම ඉක්මනට ඔබට ඒ කටයුතු සිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇත්ත වශයෙන්ම කියන්න සතුටුයි හැම පැත්තෙම අධ්‍යාපනයේ හදාරන දරුවන්ට, පුද්ගලයන්ට ඉතාමත්ම සුබ වර්ෂයක් තමයි කන්‍යා ලග්න ඔබට සුබ වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. ඒ නිසා ඔබ බිය විය යුතු නැහැ. ගෘහ ජීවිතයේ සම්බන්ධව තිබෙන ගැටලු निराකරණය වෙලා ඔබගේ ජීවිතයේ සතුට සෞභාග්‍ය උදා වෙන විශේෂ වර්ෂයක් හැටියට 2026 නම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ටික තමයි ගෘහ ජීවිතයේ සම්බන්ධව කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේක මේ වගේ කරුණු වෙනස් වෙනවා ඔබගේ පෞද්ගලික කේන්ද්‍රය ආරම්භ බැලුවට පස්සේ. ඉතින් ඔබට පුළුවන්
ඔබගේ කේන්ද්‍රයේ පරීක්ෂා කරගන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දුරකථන අංකය තිබෙනවා. WhatsApp message එකක් කරා ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගන්න. හරි, අපි යමු දෙවෙනි කාරණාවට. දෙවෙනි කාරණාව තමයි රැකියාව කියලා කියන්නේ. ඔබගේ ව්‍යාපාර, ඔබගේ ආදායම් තත්ත්වයේ හැදිලා තියෙන මාර්ගය තමයි රැකියාව ව්‍යාපාරය කියලා කියන ඉතින් අපි ඒ සම්බන්ධව කතා කරමු ඊළඟට. වසරේ මුල් කාලය තුල දැනට කරගෙන යන රැකියා ව්‍යාපාර වලින් ඉතාමත්ම ප්‍රයෝජන ලාභ ප්‍රයෝජන ලැබෙන වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මැයි මාසයෙන් පස්සේ ඔබගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වගේම තමයි උසස් වීම, වැටුප් වැඩි වීම, නව රැකියා ලාභ පෙන්වු කරන ඉතාමත්ම සුබදායි වර්ෂයක්. උනන්දු වෙලා කටයුතු කරන්න. ඔබට මේ වර්ෂය ඔබගේ ජීවිතයේ හොඳම වර්ෂය කරගන්න පුළුවන් වර්ෂයක් හැටියට ඔබගේ ලග්නයට අනුව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ යම්කිසි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා නම්, ඒ වගේම අලුතෙන් ඔබ රැකිරක්ෂාවක් සිද්ධ කරන්න නැත්නම් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඔබට ඒ හැම දෙයක්ම මල්ඵල ගැන්වෙන වර්ෂයක් තමයි 2026 වර්ෂය කියලා කියන්නේ. මේ කරුණු ටික තමයි රැකියාව සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි තුන්වෙනි කාරණාව පිළිබඳව කතා කරමු. අධ්‍යාපනය සම්බන්ධව. 5 අධිපති 6 වැන්නෙත්, ඒ වගේම 11 අධිපති 5 වැන්නෙත් ගෝචර වීම අධ්‍යාපනයේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් තාමත්ම සුබදායි කටයුත්තක් එළඹලා තිබෙනවා. ග්‍රහයන්ගෙන් ලැබෙන පිටුවහල සාර්ථක කර ගැනීමට නම් ඔබ තාමත්ම උත්සාහවන්තව නොපමාව පොතපත සහ පරිගණක දැනුම ආශ්‍රයෙන් මේ කටයුතු සිද්ධ කරගන්නට අවශ්‍ය කරනවා. ඔබට අධ්‍යාපනයට හොඳයි කියලා ඔබ නිකන් හිටියොත්, අධ්‍යක වන හිටියොත් ඔබගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි ඔබ පහුගිය වර්ෂවලදී කොච්චර කැපවීම් කළත් තමන්ගේ විභාග කටයුතු ජීවිතේ පරිගණක වෙන්න පුළුවන්. ළඟට ඔබ මොලේ වෙහෙසවල, බුද්ධියේ වෙහෙසවල කරන කටයුතු වලින් ඔබගේ පහුගිය වර්ෂවල 2025 වර්ෂයේදී ඔබට යම්කිසි පසුබෑමකටපත් වුණා නම්, ඔබ යම්කිසි පසුබෑමකට ලක් වුණා නම් ඒව සම්පූර්ණයෙන් දුරු වෙලා ජයග්‍රහණත්පත් කර දෙන අභියෝග විභාග ජයග්‍රහණත්පත් කර දෙන වර්ෂයක් හැටියට 2026 වර්ෂය සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ටික තමයි අධ්‍යාපනය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි හතරවෙනි කාරණාව කතා කරමු. සෞඛ්‍ය පිළිබඳව. ඉතින් මේක තමයි වැදගත්ම දේ. කොච්චර සල්ලි මිල මුදල් තිබුණත් වැඩක් නැහැ. අපිට සෞඛ්‍ය සාර්ථකව ලස්සනට ජීවිතයට බාධාවක් වෙන්න තිබෙනවා නම්. ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න අවශ්‍ය කරනවා. ඔබගේ ලග්නයට අනුව මාරක අපල, මාරක බාධක ඔබට බලපාන්නේ නැහැ. සුළු හිස්රද අවස්ථාවන් එළබෙන්න පුළුවන්. ඒ වගේම සෙම් රෝග, මූත්‍රා ආසාදන, ස්නායු දුබලතා වලට ඔබට ඉඩ තිබෙනවා. හැබැයි මෙහිම කිව්වා කියලා බය වෙන්න එපා. ඔබට පුළුවන් ඔබගේ සෞඛ්‍ය පරීක්ෂා කරගෙන ඔබට ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම යම් කිසි ශාන්ති කර්ම තිබෙනවා. ඒ දේවල් සිද්ධ කළාට පස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ජීවිතයේ සුවපත් කරගන්න. ඔබගේ කේන්ද්‍රයේ සඳු 7-8 යන භාවයක සිටී නම් පමණක් ඔබට සෙනසුරුගේ ඒ රාෂ්ට්‍ර කපලයක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. මම නැවත කියන්නම්. කේන්ද්‍රයේ 7-8 යන භාවයක ස්ථානයක පමණක් සෙනසුරුගේ රාෂ්ට්‍ර කපලයේ ඔබට බලපාන්න තිබෙනවා. ඉතින් එහෙම තිබෙනවා නම් පමණක් සෙනසුරු ගහයා වෙනුවෙන් සිද්ධ කරන්න අවශ්‍ය කරන වත් පිළිවෙත් සිද්ධ කරන්න අවශ්‍ය කරනවා. ඒ කොහොම නමුත් ඔබේ ජීවිතයේ සුවපත් කරගන්න, සුබඵල උදා කරගන්න, ඔබගේ දෝෂ දුරු කරගන්න මේ කියන ශාන්ති කර්ම සිද්ධ කරන්න සංඝයා වහන්සේලාට දානමාන කටයුතු සිද්ධ කිරීම තුළින් ඔබගේ අපල දුරු කරගන්න පුළුවන්කම තිබෙන. උපාසක අසරණ අයට ගිලනුන්ට උපස්ථාන කිරීම, බෝධි පූජා පැවැත්වීම, බුද්ධ පූජා පැවැත්වීම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බදාද සහ බ්‍රහස්පති සෙනසුරාදා දවස්වල බෝධි පූජා පවත්වන ඉතාමත්ම සුබයි. ඒ වගේම කිරියාහාර පූජා සිද්ධ කරන්න අටවිසි බුදුවරුන් උදෙසා පූජාවන් පිළිවෙත් සිද්ධ කිරීම තුළින් ඔබගේ අපල ගොඩාක් දුරට බලපවත්වා ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද අපල කියලා කියන්නේ පෙර සංසාරේ අපි විසින්ම කරපු කියපු
පව්. ඉතින් ඒ නිසා ඔබට ඒවා දුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තමයි මේ විදිහට මම ශාන්ති කර්ම විදිහට සඳහන් කරේ. ඔබට පුළුවන් සූර්ය පිරිත ශ්‍රවණය කරන්න, රත්න සූත්‍රය ශ්‍රවණය කරන්න, ඒ වගේම කියවන්න පුළුවන්කම තිබෙනවා. මේ හරහා ඔබට ඊ타ත්ම සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ඔබට පුළුවන් නම් ගේ ඉස්සරහා කොහොඹ පැලයක් හදලා ඒකට වතුර දාලා ඒකට සාත්තු කරන්න පුළුවන් නම් දිනපතා ඔබගේ ජීවිතේ සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා මේ කියන ශාන්ති කර්ම වගේ මේ කියනා වූ ක්‍රමයන් භාවිතා කරලා ඔබගේ ජීවිතේ සෞඛ්‍ය, ඔබගේ ගෘහ ජීවිතේ, ඔබේ ව්‍යාපාරමය හැම දෙයක්ම තාමත්ම කඩිනමින් සාර්ථක කරගන්න පුළුවන්කම පවතිනවා. හරි, අපි බලමු මේ ටික තමයි ඕගොල්ලන්ට සෞඛ්‍ය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. මේ කරුණු හතරම සම්පූර්ණ කරගන්න අවශ්‍ය නම් මේ සඳහන් කරපු ශාන්ති කර්ම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. ඔබට පුළුවන් මාසෙකට දෙවතාවක් කිරියාහාර පූජා කරන්න. ඊළඟට සෙනසුරාදා දවස්වල ඔබට පුළුවන් දවසේ ඕනෑම අවස්ථාවක බෝධි පූජාවන් සිද්ධ කරන්න. ඉතින් මේ හරහා ඔබට විශ්වයෙන් ඔබට ආශිර්වාද ලැබෙන, ඔබගේ ජීවිතයේ සුවපත් භාවයට පත් වෙනවා. ඉතින් ඔබගේ ලග්නයට අනුව සුබ අංක විදිහට සඳහන් කරන්න පුළුවන් 2 3 5 7 කියන අංකයන්. ඒ වගේම තමයි සුබ වර්ණ හැටියට සඳහන් කරන්න පුළුවන් සුදු, කහ, කොළ කියන වර්ණයන්. ඒ වගේම ඔබ රැකිරක්ෂා සඳහා අලුතෙන් පිටත් වෙන කෙනෙක් නම්, ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ කටයුතු සිද්ධ කරන්න හොඳම දවස් තමයි බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියලා කියන්නේ. එතකොට මේ දවස්වල ඔබ යම් කිසි කටයුත්තක් ආරම්භ කළොත් ඒ කටයුත්ත තාමත් මල්පල ගන්න පුළුවන් කියන එක තමයි ඔබගේ ලග්නයට අනුව 2026ට අනුව මට සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඔබලට අවශ්‍ය කරන ඒ සියලුම උපදේශය මම හිතනවා ලැබුණා කියලා. ඉතින් වීඩියෝ ගොඩාක් දික්කසන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය කරනවා නම් ඔබට දිනපතා මේ වගේ වීඩියෝස් නරඹන්න අවශ්‍ය නම් මාව subscribe කරලා විශ්ව පලාපල YouTube නාලිකාව. ඉතින් ඔයාලගේ ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.